present perfect continuous tense. අතීතයේ පටන් අරන් තවමත් දිගටම කරගෙන යන ක්‍රියාවක් ගැන විස්තර කරන්න තමයි use කරන්නේ. I have been waiting for the doctor since morning. මම උදේ ඉඳන්ම දොස්තර එනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ තවමත් බලාගෙන ඉන්නවා. අඟකදී ඉවර වෙච්ච ක්‍රියාවක් හැබැයි රිසල්ට් එක මේ වෙද්දි පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට කවුරු හරි හත්ති දමමින් ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් he has been running. එයා දුවමින් තමයි ඉඳලා තියෙන්නේ. රිසල්ට් එක තමයි හත්ති දමමින් ඉන්නේ. ඒක දැන් අපිට පේන්න තියෙනවා. temporary repeated action. ඒ කියන්නේ repeat වෙවි සිදුවෙච්ච ක්‍රියාවක් හැබැයි తాවකාලිකව. දැන් උදාහරණයක් විදිහට you have been using your phone a lot lately. ඔයා මේ ළඟකදී ඉඳන් ෆෝන් එක ගොඩක් පාවිච්චි කරනවා. හැබැයි ඒක මේ ළඟකදී පොඩි කාලයක් ඇතුළත වෙච්ච රිපීට් වෙච්ච ඇක්ෂන් එක. To emphasize duration of an action. යම්කිසි වැඩක් කොච්චර වෙලාවක් වුණාද කියලා අපි විස්තර කරන්න මේ ටෙන්ස් එක යූස් කරනවා. She has been learning Arabic for 2 years. එයා අවුරුදු 2ක් තිස්සේ අරබික් ඉගෙන ගන්නවා. අපි මේකට යූස් කරන since for කියන එක වචන දෙක. හැබැයි since කියන එක යූස් කරන්නේ අපි ස්පෙසිෆික් ටයිම් එකක් දානවා 2010. ඒ වගේ she has been learning Arabic since 2010. ඒ වගේ ස්පෙසිෆික් ටයිම් එකක්. හැබැයි for use කරන්නේ period එක කොච්චරද කියන්නේ. for 2 years, for hours, for 2 hours අන්න ඒ වගේ. structure එක තමයි subject එක ළඟට has, have දාලා been කියන වචනේ අපි use කරනවා. B-E-E-N been තමයි use කරන්නේ. verb එක ing form එකෙන් තියෙනවා. එතකොට negative නම් has not, have not දානවා. අපි question එකක් අහද්දී has, have විතරයි මුලට ගන්න. been මුලට ගන්නෙ නැහැ. She has been studying for hours. They have not been sleeping well. Have you been waiting for long?